කාලයත් එක්ක මට තේරිච්ච දෙයක් තමා ජීවිතයේ දේවල් අපිට ඕනි විදියට වෙන්නේ නැති වෙද්දී. අමාරු කාලෙද්දී අපේ උත්සාහය අත්හරිනවට වඩා වර්තමානය පිළිගන්න එක තමා ලේසිම විදිය කියලා. මොකද ඇත්තටම ගැටලුව තියෙන්නේ ප්‍රතිඵලය නෙවෙයි අපිට ඒක පිළිගන්න බැරි එකේ කියලා. ඒක නිකන් වැස්ස වෙලාවට අපි අවුව ගැන හිත හිතා දුක් වෙනවා වගේ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ වහින වැස්සේ නෙවෙයිනේ. අපි අවුව ගැන සිහින මවන එකේනේ. මිනිස්සු හැම වෙලේම බලන්නේ ඔවුන්ගේ මනසේ තියෙන ෆැන්ටසියක් මේ ගෙවෙන වර්තමානය ඇතුලේ යථාර්ථයක් කරගන්න. අන්න ඒ නිසාම ඔවුන් හැමදාමත් මදිකමින්මයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා උත්සාහය අත්හරින්න එපා. හැබැයි ප්‍රතිඵලය ගැන තියෙන අදහස අත්හරින්න. මොකද ජීවිතය ගැන අපි කාටවත් නිශ්චිත නිගමනයක් දෙන්න බෑ. ජීවිතේ හැටි එහෙමයි. පිළිගන්න. සතුටින් ජීවත් වෙන්න.